ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අස්ථි හා මාංශපේශීන් සම්බන්ධව ඇතිවන්නා වූ රෝගවලට ප්‍රතිකාර කරන ප්‍රධාන මධ්‍යස්ථාන දෙකෙන් එකක් තමයි කොරණ ප්‍රදේශයේ පිහිටි ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 වෛද්‍ය මධ්‍යස්ථානය. මෙම මධ්‍යස්ථානය තුළ බාහිර රෝගී අංශයන් හටත් නේවාසික රෝගීන් හටත් ප්‍රතිකාර කටයුතු සිදු කරනවා. මෙහිදී අප ප්‍රතිකාර සිදු කරන ප්‍රධාන රෝග තත්ත්වයන් වන්නේ බෙල්ලේ හා කොන්දේ වේදනාව ඇතුළු සියලුම ස්නායු රෝගවලට, ආතරයිටිස් ඇතුළු සියලුම සංධි වේදනාවන් හට, ක්‍රීඩා අනතුරු මගින් ඇතිවන ආබාධ, නහරගත ගැසීම් ඇතුළු මාංශපේශී වේදනාවන් හට, ශල්‍ය කර්ම මගින් ඇතිවන සංකූලතාවයන් වලට, ඒ වගේම දණහිස, උරහිස, වැලමිට, වලලුකර, උකුල ඇතුළු සියලුම සංධි වේදනා හා සිරවීම සඳහා ප්‍රතිකාර කටයුතු සිදු කරනවා. ඇක්ටිව් ප්ලස් අප සතුව තිබෙන සුවිශේෂම ප්‍රතිකාර ක්‍රමය වන්නේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර, ආයුර්වේද තෛල ප්‍රතිකාර හා නිල ප්‍රතිකාර යන ත්‍රිත්වයේම සංයෝජනයකින් ප්‍රතිකාර කටයුතු සිදු කිරීමයි. බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව බැලුවහොත් වේදනාව අඩු කිරීමට, මාංශපේශීන් වලට ලැබෙන රුධිර ගමනාගමනය වැඩි කිරීමට තාප චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. එසේ නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් තෙරපි භාවිත කරනවා. සංධිවල ඇති තදගතිය අඩු කිරීමට, ඒ වගේම සංධිවල බැඳී ඇති කැල්සියම් දිය කිරීමට අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාර ක්‍රම භාවිත කරනවා. නර්ව් ස්ටිමුලේෂන් ප්‍රතිකාර ක්‍රම මගින් අඩපණ වෙලා ඇති ස්නායු සක්‍රිය කිරීමක් සිදු කරනවා. සංධි අතර තදගතිය අවුල් කිරීමට මැනිපියුලේෂන්, මොබිලයිසේෂන් වැනි මැනුවල් තෙරපි ක්‍රම භාවිත කරනවා. මීට අමතරව අප ආයතනයට සුවිශේෂී වූ ආයුර්වේද තෛල ප්‍රතිකාර හා නිල ප්‍රතිකාර මගිනුත් රෝගියා සුව කිරීමට අප කටයුතු සිදු කරනවා. පැරලයිසා අනෙකුත් රෝග සඳහා ඔබ යා යුතු විශ්වසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න.